හරි අද අපි මේ තේබොන්න යන්නේ තේබොන්න කියන්නේ රොටි තියෙනවා රොටි කන්න යන්නේ ඉතින් ලුණු මිරිස් තිබ්බට අද අපි රොටි කන්න යන්නේ අපේ කෑමත් එක්ක අපි බලමු මෙතන තියෙනවා අපේ කෑන් වර්ග කීපයක් රොටි වලට හරියන්නේ මම මේ ඔක්කොම මේ නම් තියෙන කිරිකොස් එක මං හිතන්නේ ගොඩක් දෙනෙක් අපේ කිරිකොස් එක කාලා තියෙනවා ගොඩක් දෙනෙක් රසයි කියලා කියන ප්‍රොඩක්ට් එකක් තමයි කිරිකොස් කියලා කියන්නේ එතකොට මේ තියෙන්නේ අපේ මේ රටකජු පාල්මැස්ස බැදුම මේක අපි අලුතෙන්ම අඳුනලා දුන්න ප්‍රොඩක්ට් එකක් මේකටත් ගොඩක් දෙනෙක් කැමතියි දැනට එතකොට මේ තියෙන්නේ කැකිරි ඇඹුල ගොඩක් කෑන් නිෂ්පාදනය කරන අය ගොඩක් දෙනෙක් ඉන්නවා හැබැයි මේ කැකිරි කරවිල පුහුල් මේ වගේ දේවල් කිසි කෙනෙක් ළඟ නැහැ ඉතින් ඩිස්නි සිලෝන් වලින් ඔයගොල්ලන්ට මේ වගේ ගමේ කෑම ගන්න පුළුවන් මේ තියෙන්නේ කැකිරි ඇඹුල ගමේ විදියටම හදපු කැකිරි ඇඹුල තියෙනවා එතකොට මේ තියෙන්නේ කෙලවල්ල මාළු මිරිසට හදලා තියෙන්නේ අපි සාමාන්‍ය ලංකාවේ ක්‍රමයට සැරට මිරිසට හදපු කෙලවල්ල මාළු එක තමයි මේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ චිකන් ඩෙවල් එක අපි රෙඩ් බයිට් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ අපි ළඟ තියෙනවා මේ ඩෙවල් එක සහ කඩල මේ දෙකම බයිට් විදියට තමයි අපි නිෂ්පාදනය කරන්නේ ඒක නිසා මේ ටිකක් සැරට නයිකොච්ච එක හදලා තියෙන්නේ හැබැයි එහෙමයි කියලා මේ බයිට් වලට විතරක් නෙමෙයි මේ චිකන් ඩෙවල් එක ඔයගලන්ට ඕන විදියකට කෑමත් එක්ක ගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි අඳුන්වලා දෙන කොස් ඇට තඹපු කොස් ඇට එක. අපි මේ ටික බලමු මේ ඔක්කොම නම් අද මේ අපි කඩලා කන්න මේ බලාපොරොත්තුවක් නැහැ. අපි රොටි කන්න මෙතනින් අපි හැමදාම රොටි කන්නේ ලුණු මිරිස් එක්කනේ අද අපි කාලා බලමු කැකිරිත් එක්ක නේද? මේ අපි කැකිරි එක කඩලා ගමුනේ. බලමු මේක අපි කඩලා මේ ඉන්නේ අපේ මේ මෙතන ඉන්න ටීම් එක තමයි ධනුෂ්ක ඉන්නවාද බිනුප ඉන්නවා මල්ලිකා ඉන්නවා මල්ලිකාලා තමයි මේ රහට කෑම හදලා ඕගොල්ලන්ට එවන්නේ එතකොට සීතා ඉන්නවා අපි බලමු කොහොමද කියලා මේ තේබොන්න දකින්න නැති මේ දීසිය පිරෙන්න එකක් තියෙනවා අපි මෙතන ඉන්නවා දැන් අද 6 දෙනෙක් 6 දෙනාට ඇතිවෙන්න ලොකු ප්‍රමාණයක් මෙතන තියෙනවා කැකිරි අපි බලමු කැකිරි කෙලවල් එකකුත් කඩමුනේ මේ කෙලවල්ල මිරිස් මාළු එක අපි මේ ටික දැනට මෙතනින් තියාගමු කෙලවල්ල එකත් කෑලි ගොඩක් තියෙනවා 4-5 දෙනෙකුට හොඳටම ඇති අපි බත් එක්ක ගත්තත් රොටි වගේ දෙයක් එක්ක ගත්තත් 4-5 දෙනෙක්ට හොඳටම ඇති හොඳ ග්‍රේවි එකකුත් එක්ක හොඳ ප්‍රමාණයක් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ පිරිලා මේ දෙකම පිරෙන්න ප්‍රමාණයක් මේකේ තියෙනවා හරි එහෙනම් කන්න තියෙන්නේ නේ දවස් ගන්න බලන්න අපි කැකිරි කෑල්ලක් එක කාලා බලමු නේද රොටි කොහොමද කියලා මේකේ ග්‍රේවි එකත් මේ හරි තික්කොට තියෙනවා මේ වෙනම හැටියට නම් ඒ තරම් සරක් නෑ වගේ කෙලවල්ල එකක් තියෙනවා අපි මේකටම කෙලවල්ල කෑල්ලකුත් චුට්ටක් දාගමු නේද රොටි වලට හරි අපි කමු ඉතින් නේ අපි බලමු අද බිස්නස් සිනෝන් කැකිරි ඇඹුලයි කෙලවල්ල මාළුයි එක්ක රොටි කාලා මොකද දිනන්නේ කැකිරි ඇඹුල දෙකම හොඳට හරිද මල්ලිකා මොකෝ හිතෙන්නේ
මල්ලි කාල වෙන කෑම තමයි මේ රහට තියෙන්න ඕනේ. ඉතින් යාළුවා කාලා බලලා කියනවා නේද? කෙලවල්ල මාළුව මට දැන් රස ගත්තාම සාමාන්‍යයෙන් ගෙදර වෙනවට වැඩිය රහයි. මේ අපිට සාමාන්‍යයෙන් වෙලා එනවට වැඩිය මේක කෑන් කරන ප්‍රොසෙස් එකේදී දෙන එකත් එක්ක මං හිතන්නේ වෙනම රසක් තියෙන කෙලවල්ල මාළුවේ. කාලා බලන්න මේ ගොඩක් දෙනෙක් මේ ආසාවෙන් ඉල්ලන එකක් තමයි මේ කෙලවල්ල මිරිස් මාළු. සාමාන්‍යයෙන් අපිට මේ වගේ කරිස් ගන්න හම්බ වෙන්නේ නැහැ නේ, විශේෂයෙන් පිට රටක ඉන්න ඕගොල්ලන්ට. අපි අර කෑන් කරපු මාළු ගත්තට අපි සමන් කියන්නේ සමන් වගේ දෙයක් ගත්තට මේ වගේ අපේ රහට තියපු මාළු එකක් මේක කෙලින්ම ඕපන් කරා. මේ අපි දැන් මොකුත් කරේ නැහැ, මේක අපි රත් කරෙත් නැහැ. ඔයගොල්ලන්ට ඕන රත් කරගන්න පුළුවන්. අපි රත් කරෙත් නැහැ, මම රත් කරන්න කියලා ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. මේ හරි රසයි. අපිට ඕන්ලාක රොටි එක්ක විතරක් නෙවෙයි බත් එක්ක වුණත් ඕන විදියකට කන්න පුළුවන්. කොහොමද කැකිරි එක? හොඳයි. ඇත්තට හිතුවේ මේ කැකිරිත් එක්ක මේ රොටි කන කෙච්චර නැත්නම් නැති කියලා. ඒ වුණාට ඇත්තටම හරිම රසයි. බොර්නේද කියේ. මොකද හිතෙන්නේ? කොහොම බලන්න මල්ලිකයි සීතයි. ඇත්තටම කැකිරි එක හරියට. මේ ධනුෂ්ක තමයි අපේ මේ මෙතන මේ වැඩ කටයුතු ඔක්කොම බලාගෙන කරගෙන මේ කැමරාවට ගේන්න වැඩ කරන්නේ. ධනුෂ්ක මොකෝ කියන්නේ ඔයාලගේ කැම බලන්න කියන්න බලන්න. ගමේ දවසට මැටි හට්ටියේ මැටි කියන්නේ ලිපිය උයලා ඊට අමතරව මේ ගත්තට පස්සේ මේ සියම තුන පහෙම අපිම මෙහි තියෙන දේශීය මේවකින් අරන් නිෂ්පාදනය කියන්නේ අරන් හදලා තියෙන්නේ. ඒක හරිම රසයි, හරිම සුවඳයි. ඕන කෙනෙකුට කාලා බලද්දි තේරෙනවා ඒ එන නැවුම් තුන පහවල රස සුවඳ අතරම ආසයි. ඔයගොල්ලෝ තරම් බලන්න. මේ ඔයගොල්ලොත් මේ ඩිස්නි සිලොන් කැම ගන්න ඕන නම් ලංකාවේ නම් disney.lk, UK වල නම් disney.co.uk මේ වෙබ්සයිට් දෙකෙන්ම આવොත් ඔයගලන්ට ඕඩර් කරන්න පුළුවන්. එතකොට බහරේන් වල ලාසිරොන් බහරේන් මානම ජපාන් වල පුනබෂි කඩේ ළඟදිම අලුත් ආරංචියක් ළඟදිම ඕස්ට්‍රේලියාවේදීත් ගන්න පුළුවන් වෙනවා. අපි විස්තර පස්සේ කියන්න. මේ වගේ මේ රටවලින් ගන්න පුළුවන්. ඕන්ලයින් අපිට කතා කරන්න අපේ ප්‍රොඩක්ට්ස් ගැන විස්තර දැනගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. අපිට WhatsApp message එකක් දාන්න පිට රටක ඉඳන් වුණා. අපි ඒ විස්තර පුළුවන් ඉක්මනට ඔයගලන්ට දෙන්න. ඉතින් විශේෂයෙන්ම පිට රටේ ඉන්න අපේ හිතවතුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ කෑම අපි ගමේ හදන්නේ, ගමේ විදියට හදන්නේ, දරලිපේ උයන්නේ, වසවිස මුකුත් දාන්නේ නැහැ. ගමේ රහට නියම විදියට අපේ කුළුබඩු පාවිච්චි කරලා උයලා එවන්නේ. ඉතින් මේක ලෝකෙ පුරා ගෙනියන්න ඔයගලන්ගේ සහයෝගය දෙන්න. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න, අපේ Facebook එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, YouTube channel එකට subscribe කරන්න, ඒක ෂෙයා කරන්න තව කෙනෙකුට කියන්න හැමෝටම. ඉතින් ඒක තමයි ලොකුම උදව්ව. මොකද අපි ලංකාවේ ඉඳලා ඔයගලන්ට ආසම කෑම එවනවා. ඉතින් අනිත් පැත්තෙන් ලංකාවට ඩොලර් එකක් හරි ගෙන්න ගන්න තමයි මේ අපේ උත්සාහය. ඉතින් ඒකත් එක්ක මේ රට මීට වැඩිය වෙනස් තැනකට ගෙනියන්න පොඩි ආයතනයක් වුණත් අපි අපිට පුළුවන් උපරිමයෙන් කරනවා. ඉතින් ඒකට ඕගොල්ලන්ගේ සහයෝගයක් දෙන්න. ඉතින් ඉස්සරහ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. සුතේ.